වැරද්ද. වීඩියෝ කරමු තෝඩ. යූ ක්වාලිටි වගේ ස්ටයිලිෂ් කරක් වෙන්නේ. ගුජුම්පියෝ. 1000 දෙන්න එපා බා. 500ක් දී. දාන්න එපා මේවා හිරේ යන වැඩ. කෑම්මේ වදනි කර. මේ සෝස් එක කණි ගැටි ඕක කට් කරපම් මං අඩෝ වීඩියෝ එක දිහා යකෝ. එදස් පන්සික තෙල් විතර ගැහුවේ. මොනාද ඒ අය එහෙම නෑ ඉතින් ගන්සලේට පටන් ගන්න තියෙන්නේ අඬනවා හොරනවා. සිංදුදා තියෙන්නේ බඩිස් ගෙනාව පිටත් දෙනවා ඇඬෙනවා බම් මොන ආවන්නේ රූප කවද්දි ඇසලින් කඳුළු යනවානේ අපි ආවේ නැහැ මොකද අපි ඇස් පියාගෙන මම කැපුවේ ඉතිමත් දෙන්නේ කඳුළු ආවේ නැහැ ඒක අපිට මුගක් ප්‍රයෝජනක් තුමා මෙයාගෙන් විතරක් ඉවරුම් නැහැ දෙන්නකින් වස් ඉවර මාර ඇඟිලි කැපිලා කපා ගත්තා. බලිස්කින් දෙන්න ගෙනරන්න එජි වැටුණට පස්සේ තමයි කෙල්ලුවා කෙල්ලෝ ටික ඕනේ ආවා ඒක තමයි අපි රෙකමන්ඩ් කරන්නේ මේක මේ හෙල වෙනවා වැඩි සුවඳයි ඉතින් අර අන්සර්ට මෙන්නවා දෙන්නේ විශ්වාස කරනවද? විශ්වාස කරනවා මේ පාරේ. අලන්න යාළුවනේ මගේ වත්කම තියනවා මෙතන මොසප් ටිකක් එහෙම කැපුවොත් නම් හොඳයි. කටත් එක කයි කට්ටි. ඒ වෙනවා. කොල්ල මෙතන ඉන්නවා ඉතින් අපි කොල්ලෝ ටික වැඩ වැටක් ගාලා තියෙන්නේ අලි වැටක් වගේ තියෙන්නේ කරන්න දෙන නෑ කරන්න පරිම අපි සෙට් එකකින් ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නම ඇවිල්ලා ගියා මාර බොක්කෙන් සප් එක දුන්නුන් දෙන්නම වෙන්නේ මං හිතේ පාඩම් කරනවා කියලා පාඩම් කරලා ඒවා. ඉතින් මු පාන්දර තමයි පාඩම් කරලා තියෙන්නේ පාස් එක මහත්තයෙක් වඩිනවා බයික් එක්ක වැඩිල්ලක් ඉතින් අපිට අතන ගෙල්ල බලා ගන්න උනන් කෙල්ලෝ ටික වැඩ මේ වරෙන් කොන්නාහි ටිකවා ගන්න දලෝ ඉන්නේ. හරි පොස් කියලා හිතන් ඉන්නේ මේ දෙන්න මේ පොස් ගතියක් පේන්නේ මෙතුගෙන ඌ යාළුවනේ බඩට ගැව්වා අයින් යකෝ වීඩියෝ කරන්න. කුඹේ බලිස් කපලා දින්න බලිස් කපන වෙලාවේ ඉන්න සෙනගක් කියවා. ඒ අස්සේ පළු ටික කපලා බීම හදන වැඩේ බැලුවා තදීශා කුමාරේ ඉතින් සුබ දැසනක් අපි මේ අවස්ථාවේ ඔයාලා බලන්න ඉතින් අපේ යුනිටි යූත් ක්ලබ් එක විසින් සංවිධානය කරන ලබන ප්‍රථම වරට සංවිධානය කරන ලබන දන්සලක් තමයි මේ තින්නේ. අපි මෙහෙම තමයි කපන්නේ. ඊට පස්සේ ඒකට දානවා මේ සොසේජස් කරල් දෙකයි දාන්නේ. ඊට පස්සේ
සෝස් දානවා ඒකට එක එකව දානවා ඊට පස්සේ බීම් එකේ පොංගෝලා තමයි දෙන්නේ. පොඩි අවුලරියේ සොසේජ් කරලා දෙකට කවලා බඳින්දී ඇද වුණා. ඉතින් මේ සොසේජ් ඇයි ඇද? ඔව්. අවුලන්නේ බනිස කැපුවේ කෙලින් හින්දා. කරලා දාද්දි කෙලින් වෙනවා හරිද? අපේ එකේ සැකවුම් දක්ෂතාවම ඔව් සොසේජ් බෙදීමේ හැකියාව. ඉතින් අපිට මේ පැත්තෙන් පේනවා මොනවද බම් මේ? අර හොඳට කෙලින් තිබ්බව නැමෙනවා මේ. ආනේ හිටහම. ඉතින් අපි ඕපනින් එක සමල ගැටේ දාන ගමන් තමයි ඉන්නේ. සල්ෂාන් අනේ සතු පළයන්ට යන්න. මොන බගුල හැම වෙලේ වීඩියෝ කරනවා. කරිනා. dan bang buku itu di mana party boy mandir dan bandel බඩිස් paling di balik tiga pi panzer dari පන්සල් ඇරිය. dan selalu open ke dulu kita ඒ අතර වොයිස් කට් ගත්තා. මේ හරිද පොඩි වීඩියෝ එකක් ගන්න. දැන් අපි බනිස් ගෑවනේ. මොකද හිතන්නේ මේ ගැන? රහයිද බනිස් එක රයිද? මේ excuse me අපි මේ දන්සලෙන් හරිද? මොකද හිතන්නේ බනිස් එකයි බීම් එකයි ගැන? හොඳයි නේ? රහයිද බනිස් එක? රහයිනේ? සිරාටම රහයිනේ? thank you අද කොහොමද ඇන්ඩි මේ බනිස් එක රහයිද? බීම් එක රහයිද? ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලා මේ තරුණ වයසේ හොඳ යෝජනාවක් හොඳ සංවිධානයක්. හරි ඇන්ඩි thank you very much thank you. ඉතින් මොකද අද දවසේ වෙන්නේ කියන්න පොඩ්ඩක් විස්තර. දවස් ගැන හරිම සතුටුයි. දවස් ගානක මහන්සිය. දවස් ගානක මහන්සිය තමයි මේ ප්‍රතිඵල දෙන්නේ ඉතින්. පොකොලිම තියෙනවා. මීටර් 100ක් විතර තියෙනවා. අවුලක් නැහැ සතුටුයි. මීටර් 100ක් විතර පොලිම තියෙනවා නේ. ඔබ දැක්කද මීටර් 100 නේ ඊට වඩා තියෙනවා. ඉන්නම හොඳයි. ජනතා ප්‍රතිකාර හොඳයි. කියලා කට්ටිය අපිට හොඳ ප්‍රශංසා දෙනවා. ගියා හොඳටම පැය දෙකක් විතර ඇදුණා. අපි කොහමද? එකම කට්ටියක් නෙවෙයි දුන්නේ. Mabrevi පක්ෂිද මාවත් ගන්නවා. ඒතකොට දැන් අදහස් මගේ ඊ මේ උඹ ඉන්නව නේද? ස්ටොප් කියලා දින්නේ. ගන්න තුනක් දන්නේ නැහැ. ඇත්තටම බල තාත්තිය වගේ මේක නැවත මතක් කරලා කම්පියුටර් කරලා තියනවා. ඕ මේ දුන්නානේ. ඉතින් ඉවරයි. අපි නිම්සරත් හදිසිය දුවනවා. සාර්ථක ලෙස අපි අවුරුදු දන්සර චාමිකේ මොකද දැන්නේ? ඊ අඬන්න එපා බා ඉතින්. කොහොම තමයි අඬන්න එපා. චාමික අඬනවා. ෆොටෝයක් ගන්න. Gomari ika mage veddi dansa divuna asallegi මේකට අපේ ගියේ නෑ. ඒ අර කාඩ්බෝඩ් තියලා තිබ්බට කප්ස් දාන්න සමහර ඒ තැන් තැන් වල දාලා තිබ්බේ. ඉතින් අපි දන්සලක් කරා වගේ තමයි ඒක අවසන් කිරීමත් හරි වැදගත්. නිකාම ওই දන්සලක් කරන එක නෙවෙයි. මේ බිම දාලා තියෙන මිනිස්සු අපි පරිසරය රකින්න ඕනේ. ඒ හින්දා අපි පරිසරය රකින්නවා. කියපන් මොනවාද? රකින්න. මේ වීඩියෝ එකක් ගන්න බයින්න උන් යකෝ මෙච්චර දන්සලක් දෙනවා මුන් මේ පාරවල් ගානේ ගුරු දාලා ඇත්ත මමත් කියන්නේ බල්ලකම් කිසිම විනයක් නැහැ. අපි අතන ලස්සනට දාලා තිබ්බා මේ කප් දාන්න කියලා. එතන නම් අවුලක් නැහැ මේ කිනිසේ තැනක. ඉතින් කිරා එනවා පේනවා. කිරා එනවා පේනවා. මෙයා මොකද මෙහෙ? මෙයා මොකද මෙහෙ? අවසානයේ සන්ට්‍රාන් කරනවා. දන්සල කරලා ඉවරයි. වතුර බොන්න යන්නේ.
ඊට පස්සේ කොහමද තට්ටයත් බාලා අපි සීන් එක එන්ඩ් කරලා දැම්මා. විස්සකට දෙන්න කියලා. ඔයාලා දැන් අපේ ළමයින්ගෙන් ඊට එකක් ගත්තේ නැද්ද? කොහොමද දන්සල් එක්ස්පීරියන්ස් එක කියලා? ගගනි මොනාරි කියන්නේ ඒ දැන් ඔයා කියන්නේ කොහොමද දන්සල් ඕගනයිස් කරලා ඒකේ එක්ස්පීරියන්ස් එක වගේ. හොඳයි හරිම සතුටුයි. අතර මෙයා ප්‍රබල සමාජිකාවක්. ඩෙක්ටියක්. කොහොමද කට්ටිය සතුටින් ඉතිරි ගියා ඔව්. වේදී.